ඔව් කොච්චර හංගන්න ඇදුවත් පුතා හංගන්න බෑ. ප්‍රේම දඩය. ඒකේ අර රංගන ශිල්පිය තමයි සිවන්යානේ. සිවන්යා ලස්සනට ඇඟපසඟ ප්‍රදර්ශනය කොට රංගන ශිල්පිනියක් හැටියට රංග දක්වන රාගික චරිතයක් පුතා සිවන්යා. ඒ චරිතය ආසාවෙන් බලන කොල්ලෙක් අත්තට දෙන්න ඇවිල්ලා මේක එදා රෑ හීනයක් දැකලා හීනේ කියනවා මං බාසුන්නහලා වැඩ කරන තැන බිත්තියට එහා පැත්තේ ගඩොල් ගොඩ උඩ ඉඳලා බාසුන්නහලා දිහා බලාගෙන හිටියේ. කොල්ලා හීනේ කියන්න ගත්තා. බාසුන්නහලට මං අතින් කිව්වා මං ඉන්න බව කියන්න එපා කියලා. මටත් හීනේ අහගන්න. මේක කියනවා රෑ බැලුවලු කතාව. බලලා රාත්‍රියට කෑම කාලා බුදිය ගත්තලු. පාන්දර 2ට විතර දැක්කලු හීනය. මූ ගියාලු ඉන්දියාවේ. ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ 4 මුල්ලවත් දන්නේ නැති මේ ගොම් වස්සා රෑ ගියාලු පුතා ඉන්දියාවේ. ඉන්දියාවේ ගිහිල්ලා සිවන්නේලා ගෙදර ගියාලු. මන් දත්මිටි කාගෙන වාවගෙන හිටියා. සිවන්නේලා ගෙදර ගිහිල්ලා එහෙ ඉන්නකොට පැන්නලු පොලිසියෙන්. පොලිසියෙන් පැන්නාම වටපිට බැලුවාම දොරකඩක් තිබ්බලු. දොරකඩින් එළියට පැනලා දිව්වලු. ටික දුරක් දිව්වලු. අය දුවන්නම බැලු. කොච්චර දිව්වත් ඌ එතනමලු. පොලිසියෙන් ළඟ එනවලු. ඇවිල්ලා අල්ලන්න හදනකොටම මූ කෑ ගහගෙන නැගිට්ටලු. නැගිටලා මෙහෙම වටපිට බැලුවලු. චූටි බබයි ගෑණි බුදිලු ඇඳේ. මුට ලැජ්ජාවකුත් ඇවිල්ලා එළියට ගිහිල්ලා ඇවිල්ලා තේකුත් බීලා අය බුදිය ගත්තලු කියලා බාසුන්නෑලා අතින් කියනකොටම මං අනිත් පැත්තෙන් ගියා. ගිහිල්ලා මං කිව්වා අනේ පෙරේතයෝ ගෑණි බබයි නිදාගත්තු යහනේ මෙදිද්දි තෝ ගියා සිවන්නෑලාදී අපි අතින් කිව්වා මිස මතක තියාගන්න මෝඩ කොමට ගෑණි අතින් කිව්වා නන්තෝ දීගෙත් ඉවරයි. මේක බලපු නාට්‍යයේ දැකපු ගෑනු රූපයට මෙච්චර පෙරේතන ඇහැට කනට වැටෙන ළමයෙක් මේක ගාව තනියට තියලා ගියා කිද? ඥාතිත්වයට තියලා ගියා කිද? අසල්වැසි කොමට තියලා ගියා කිද? තියන්න බෑ. තෝ මනුස්ස ලෝකයේ පෙරේතෙක් කියලා මං කියලා බිම් බලාගෙන බදාම ගොඩ හාර හිටියා. මං කිව්වා පුතා මෝඩ පුතජන කෙලස් බර මිනිස්සු අද නෙමේ එදත් හිටියා. ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේගේ දර්ශනය මනාකොට අවබෝධ කරගත්ත මහරහතුන් වහන්සේලාගේ ශිෂ්‍යෝ අතරේද උඹ වගේම එකෙක් හිටපු කතාවක් ධම්මපදයේ තියෙනවා. දූරං ගමං ඒකචරං අසරීරං ගුහාසයං යේ චිත්තං සංඤ මෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනා කියන ගාථාව කියලා මම ඒකේ නිදාන කතාව කිව්වා. ලොකු හාමුදුරු කෙනෙකුයි පොඩි හාමුදුරුවෝයි දවසක් පිණ්ඩපාත වැඩියා. ලොකු හාමුදුරුවෝ මාර්ගඵලලාභී ධානලාභී ස්වාමීන් වහන්සේ කෙනෙක්. පරචිත්ත විඥානන ඥානය තියෙනවා. අනුන්ගේ හිත් කියන්න පුළුවන් ඥානය තියෙනවා. පිණ්ඩපාතේ ගිහිල්ලා දානේ ලබාගෙන පන්සලට ඇවිල්ලා දානේ වළඳලා පොඩි විවේකයක් ගන්න ලොකු හාමුදුරුවෝ සැතපුණා. පොඩි හාමුදුරුවන්ට කිව්වා ගොඩක් චූටි පොඩි හාමුදුරුවෝ. පොඩි හාමුදුරුවන්ට කිව්වා ලොකු හාමුදුරුවන්ට නිින්ද යනකම් පවන් ගහන්න කියලා. පොඩි හාමුදුරුවෝ පවන් ගහ ඉන්නවා. ලොකු හාමුදුරුවන්ට නිින්ද ගිය වගකුත් පේන්න නැහැ.
නින්ද යනකම්ම කියලා පවන් ගැහුවා. මැණික් කටුව ගාවින් අත මෙහෙම වෙලා මෙහෙ රිදෙනවා පුතා. පොඩි හාමුදුරුවෝ හිතනවා මේක හරි අසාධාරණයි. මාත් ගියේ ඒ ගමනමයි මෙයත් ගියේ ඒ ගමනමයි. දෙන්නම එක විදිහට ඇවිද්දා. ආවා දානෙත් වැළඳුවා. දැන් මෙයා බුදි මම වැඩ. හැබැයි ලොකු මිනිහා මෙයා චූටි එකා මං ගෙදර හිටියා නම් අපේ අම්මයි තාත්තයි මගෙන් මෙහෙම වැඩ ගන්න. මං ගැන හිතනවා. මට සෙල්ලම් කරන්න දෙනවා. මේ කරුමක්කාර ජීවිතේ මට ඕනේ මම යනවා යන්න. ගිහිල්ලා අපේ අම්මයි තාත්තයි එක්ක ජීවත් වෙනවා. අප්පච්චිට හරක් ඉන්නවා. එව් මාත් බලනවා. ටිකක් ලොකු වෙනකොට අප්පච්චි මටත් දෙනවා හරක්. මං එවුන්ගෙන් කිරි අරගෙන මං විකුණනවා ඒවා. මට සල්ලි හම්බෙන ඒවා මටම හම්බ වෙන්නේ. සල්ලි එකතු කරලා මං කරත්තයක් ගන්නවා. කරත්තේ අරගෙන මගේ හරප්පට්ටියේ ඉන්න ලස්සන හොඳම කීකරු ගොනාව කරත්තෙට බඳිනවා. මං ලොකු ගෙජ්ජි වැලක් ගෙනල්ලා ගොනාගේ බෙල්ලේ බඳිනවා. හැන්දෑවට හැමදාම ගෙජ්ජි බැඳි ගොනා සහිතයේ කරත්තය නැගලා මං ගම වටේම රවුමක් යනවා වේගෙන්. ගොනාගේ ගෙජ්ජි සද්දේ ඇහෙනකොට ගමේ ගෙවල් වල කෙල්ලෝ එළියට පැනලා බලනවා. ඒ බලාගෙන ඉන්න කෙල්ලෝ අතරින් හොඳම කෙල්ලක් මං තෝරගන්නවා. තෝරගෙන කසාදයක් බඳිනවා. කසාද බැඳලා ටික කාලයක් යනකොට මගේ ගෑණිට ළමෙක් හම්බෙනවා. මං ඒ හම්බෙච්ච ළමයාත් අරන් ගෑණිත් අරන් ගෑණිගේ අම්මයි තාත්තයි බලන්න යන්න එක දවසක පිටත් වෙන්න හිතනවා. තෑගි භෝගයි කෑම බීමයි හදලා කරත්තේ පටවගෙන නෝනට කරත්තේ ඉඳගන්න කියලා බබාව තියනවා ඔඩොක්කුවේ. මමත් නගිනවා කරත්තේට. පුංචි එකාට ප්‍රීතියෙන් යන්න ගොනාගේ ගෙජ්ජි හඬ ඇහෙන්න මං ගොනාව ටිකක් හයියෙන් දක්කනවා. කරත්තේ වේගෙන් ඇදීගෙන ඉස්සරහට යනවා. මේකී පොඩි එකා ඇතෑරියා ගියමුකෝ. මගේ ගෑණි පොඩි එකා ඇතෑරියා බිමට. ඒ වෙලාවට මං අතේ ගොනාට ගහපු කෙවිතේ අග පැත්ත මුලට අරගෙන මුල පැත්ත අගට දාලා ඕකිගේ ඔළුවට මෙන්න මෙහෙම දෙන්න කියලා දෑත් වදලා දුන්නලු පුතා ලොකු හාමුදුරුවන්ගේ ඔළුවට පොඩි හාමුදුරුවෝ වටාපතේ මිටෙන්. පොඩි හාමුදුරුවෝ දුර ගමනක් ගිහිල්ලා හිටියේ. දැන් ඔක්කොම අමතක වෙලා ගෑණිට ගැහුවේ වටාපතේ මිටෙන් පුතා. ලොකු හාමුදුරුවෝ උඩ විසික්කා වෙලා හැරුණා. ඇහැරිලා බැලුවා. මොකද මේ උන්නාන්සේ කෙරුවේ? පොඩි හාමුදුරුවෝ දැකපු හීනේ. ලොකු හාමුදුරුවන්ට පරචිත්ත විඥාන ඥානය නිසා පේනවා. ඒ ගමන ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවන්ට කියනවා පුංචි නම ගෑණි ළමයාව ඇතෑරියා නේද? පොඩි හාමුදුරුවන්ට ලැජ්ජා හිතිලා දන ගහලා වැඳලා මට සමා වෙන්න කියලා කියනවා. ඒ ගමන ඔළුවට අත තියාගෙන කියනවා පුතේ පේනව නේද? ගියපු ගමනේ තියෙන දුක වේදනා කරදර ගිහිගේ ගිනිගයක්සේ ඇවිලෙන සුළුයි. මෝඩයන්ගේ ලෝකයට ඒක ලස්සනයි. ප්‍රඥාවන්තයන්ට කැතයි. ඒ මෝඩ ලෝකයේ ගිලෙන්නේ නැතුව මයි පුතා මේ සසුන් බඹසරෙහිම හැසිරෙනු. මේක තමයි නිවන කියලා කිව්වා. පුංචි හාමුදුරුවෝ බවුන් වඩලා පුතා කෙටි කාලයකදීම ලොකු හාමුදුරුවොත් එක්ක රහත් වෙනවා. බුදුහාමුදුරුවෝ අනුදැන වදාලා ඒකට ගාතාව දුර ගමන් යන තනිව හැසිරෙන කුළු හරකෙක් වාගේ හිත හීලෑ කරලා
මෙල්ල කරලා දමනය කරලා පාලනය කරගත්තාම මාර බැමි වලින් දුක්ඛ දෝමනස්යන්ගෙන් අත මිදෙන්නට පුළුවන් වාසනාව උදා වෙනවා කියලා. දූරං ගමං ඒකචරං අසරීරං ගුහාසයං යේ චිත්තං සංයමෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධන වාරිජෝව තලේ කිත්තෝ ඕක මෝකත උබ්බතෝ පරිපන්දති දං චිත්තං මාර දේහම් පහතවි. වතුරෙන් ගොඩට දාන මාළුවෙක් වාගේ ඒ අතට මේ අතට දඟලමින් හිත වෑයම් කරනවා පනින්නට. කොහාටද? මාළුවා නම් වතුරට. වතුරේ සියලු සැප. හිත කොහාටද? මේ රාගික කෙලෙස් බර ලෝකේ ඇහැයි කනයි නාසයයි දිවයි ශරීරයයි මහන්සි කරලා හොයාගත්ත විසිතුරුයයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් සොයා යන්නට හිත දුවනවා. ඒ දුවන හිත මෙල්ල කළාම අපිට පීඩාවක් දුකක් නැතුව ඉන්නට පුළුවන් වාසනාව ලැබෙනවා. යට ගිය දවස බරණැස් නුවර සිද්ධ වුණාසේම මේ දවස ලංකාවේද පොදු න්‍යායක් පුතා පාපයට මෝඩකමට බර සිතුවිලි යත්තන්ට සිද්ධ වෙන කරුමේ. ඒ නිසාවෙන් මට එකින් එකට කියන්න වෙලාව නෙමේ. ඔබේ දිවි ගමනේ දිවි පෙවෙතේ ඔබේ අඩුපාඩු ටික මකාගෙන ලෝතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ අවිද්‍යාව දුරුකොට විද්‍යාව ලබන්නට, අසත්‍යයට පිටුපාලා සත්‍ය ගවේෂණය කරගන්නට, අනවබෝධයෙන් අවබෝධයට එන්න මෝඩකම නැති කොට ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මහා ප්‍රඥයෙකු වන්නට හැම දම් සභා මණ්ඩපයකදීම යමක් ඉගෙන ගන්නට බලන්න. ඒ ලබන්නා වූ ප්‍රඥාවෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නිවිසනහි පැමිණ වැඩවදාළ සාන්ත සුන්දර සුඛ ප්‍රණීත වූ අජරාමර සංඛ්‍යාත අමෘත මහා නිර්වාණලාභයෙන් සැනසීම ලැබීමේ වාසනාව භාග්‍ය සැමටම උදා වෙනවා. ඒ උතුම් භූමියට පැමිණෙන්නට ඔබ හැම දිනාටම ජයශ්‍රී මහා බෝහාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව, දලදා හාමුදුරුවන් වහන්සේගේ උතුම් බුද්ධ තේජානුභාවයේ බලය, ජයශ්‍රී මහා බෝහාමුදුරුවන්ගේ උතුම් ආශිර්වාදය වේවා, වෙත්වා වෙම්වා කියන හැඟීමෙන් සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. තවත් ධර්මානුශාසනා පවත්වන්නට කාලය මං වැය නොකොට අද පුංචි වෙලාවක්